ඔන්න අපි අද කියන්න යන්නේ ලෝකෙ ලොකුම බෙල් එක නැත්තම් සීනුව ගැන. මේ සීනුවේ නම සාර් බෙල්. මේක තියෙන්නේ රුසියාවේ මොස්කව් නගරයේ තියෙන ක්‍රෙම්ලිනේ. ඒ කියන්නේ රුසියානු ජනාධිපති මන්දිරේ. මේ සීනුවේ බර ටොන් 200කට වැඩි. මේ සීනුවේ උස මීටර් 6.14. මේක ලෝකඩ සීනුවක්. 1730 ගණන් වල ඇනා අයෝනෝවුනා කියන අධිරාජිනියගේ පාලන කාලයේදී තමයි මේ සීනුව හදවලා තියෙන්නේ. මේක වාත්තු කරලා තියෙන්නේ වාත්තු ශිල්පී අයිවන් මෝටරින් හා ඔහුගේ පුත් මිහායිල් මෝටරින් විසින්. මේ සීනුව කවදාවත් නාද කරන්න නම් ලැබිලා නැහැ. මොකද ඒක වාත්තු කරද්දිම කැඩිලා. ඒකට හේතුව තමයි 1737 දී ක්‍රෙම්ලිනේ ගින්නක් ඇති වෙලා. ඒ වෙද්දි මේ සීනුව ඉදිකරන ගමන් තිබිලා තියෙන්නේ. සීනුව වටේ තියෙන ලී ව්‍යුහය ගිනිගත්ත නිසා ආරක්ෂකයෝ ගින්න නිවන්න වතුර ගහලා. ඉතින් රත් වුණ සීනුවට සීතල වතුර වැටුණ ගමන් සීනුව ඉරිතලලා ගිහින්. මේ නිසා සීනුවේ ඉරිතැලීම් 11ක් ඇති වෙලා ටොන් 11ක තරම් කෑල්ලක් කැඩිලා වැටිලා. මේ අනතුරින් සියවසකට විතර පස්සේ සාර් පාලන කාලයේදී මේ සීනුව වලෙන් උස්සලා ගල්පදික වේදිකාවක් උඩ තියලා. මේ සීනුව නාද කරන්න පුළුවන් වුණොත් ඒ සද්ද කිලෝමීටර් 50ක් 60ක් තරම් දුරට ඇහෙයි කියලා විශ්වාස කරනවා. රුසියාවේ සීනු භාවිත කරන්නේ දේව මෙහෙයන් වලට වැදගත් උත්සව හා රාජාභිෂේක නිවේදනය කරන්න වගේම සතුරු ප්‍රහාර හෝ ගිනි තැබීම් ගැන අනතුරු අඟවන්න. ඒ වෙනුවෙන් තමයි මේ තරම් ලොකු සීනු රුසියාවේ හදලා තියෙන්නේ. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමුවෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.